අද අපේ ටුවර් එකේ තවත් දවසක්. ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන ඉන්ද්‍රස්ක්‍රියා කියන මාකට් එකට. මේ මාකට් එකේ තියෙන විශේෂත්වය තමයි හරියට අපේ පිටකොටුව වගේ චූටි ඒරියා එකක ගොඩාක් දේවල් තියෙනවා අරගන්න. මේ ගොඩක්ම තියෙන buy one get one free items. ඉතින් පොඩි items අපිට ගොඩාක් එකතු කරගන්න පුළුවන් මාකට් එක තමයි මේ ඉන්ද්‍ර මාකට් කියන්නේ. මේක තියෙන ප්‍රටුනාම් කියන මේ ටවුන් එකේ. ඉතින් හොඳයි මේ හරියට ඇවිල්ලා බලපුවම පොඩක් අපිට ෆැමිලි ගතියකුත් දැනෙනවා. හරියට නිකන් මේ පිටකොටු ගියා වගේ තමයි. ගොඩක් වෙලෙන්දෝ ඉන්නවා එන්න කියනවා කඩවල් වලට. ලස්සන තැනක්. සෙන්ට්‍රල් සිටි කියන මාල් එකේ මේක නිකන් හරියට අපේ මේ වන් කෝල් ෆේස් වගේ තමයි ඔක්කොම බ්‍රෑන්ඩඩ් අයිටම්ස් තියෙන්නේ. මේ ප්‍රයිස් එක ටිකක් වැඩි. සාමාන්‍ය පටන් ගන්නම තායි බත් 1000ක් විතර වගේ තමයි ඒක අයිටම්ස්. එතකොට හරි ලස්සනයි. හැබැයි ඉතින් ඕනම බ්‍රෑන්ඩ් එකක් වගේ ගන්න තියෙනවා මෙතන. මම පෙන්නන්නම් ටිකක් ඉස්සරහට. දවස ගෙවෙන්නේ ඉතින් මේ විදියට නයිට් බසාර් එකක මේක නම් ගොඩක් බඩු ලාභයි shopping කරන්න පුළුවන් හොඳට. ඒ වගේම තමයි පොඩි කඩිචෝරු කන්නත් පුළුවන්. ඉතින් මේ මාකට් එක තියෙන්නේ පෙටුනාම් මාකට් කියලා තමයි මේකට කියන්නේ. අපේ හොටෙල් එකේ ඉඳන් අපි මෙතනට ආවේ පයින්. හරි ෂෝක් රැට මේ හොඳට පයින් එන්න පුළුවන් කට්ටිය අඩුයි පාරවල් වල. හැබැයි මාකට් එකේ නම් ගොඩාක් එක රටවල් වල සිටින ඉන්නවා. හරියට මේ ස්පේස් එකක් මේක. ඉතින් මේක වෙනන තව මොනවද තියෙන්නේ කියලා ඉස්සරහට මේ තියෙන මේගොල්ලන්ගේ ඇඳුම් මාකට් එක බලන්න. මේ ප්‍රයිසස් තමයි යන්නේ. සමහර ඒවා 12කට වඩා ගත්තත් ඊට වඩා ප්‍රයිස් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් නයිට් මාකට් එකෙන් නම් පොඩි අයිටම්ස් ගොඩක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට තායි බත් 1000කට විතර පොඩි අයිටම්ස් ගොඩාක් කලෙක්ට් කරගන්න පුළුවන්. ඇඳුම් තියෙනවා. මං කිව්වේ කඩචෝරු එහෙම හරියට තියෙනවා මේගොල්ලෝ ගාව. මට හරියන පොඩි අයිටම්ස් තියෙනවා. මේවා තායි බත් 20ක් වෙන්නේ. ලස්සන බැංගල්ස් එහෙම තියෙනවා. ඒක දේවල් හරියට තියෙනවා ඉතින් මේ ස්ට්‍රීට් එකේ. නයිට් බසාර් එකේ ඇවිදලා කකුල් දෙක රිදෙන හින්දා දැන් ඔන්න තායි මසාජ් එකක් ගන්න තමයි යන්නේ. මම ෆුට් තායි මසාජ් එකක් තමයි සිලෙක්ට් කරේ. මේගොල්ලන්ගේ සාමාන්‍ය තායි වත් 200යි පැයකට. ඒ වුණත් දැන් රෑත් දෙකට විතර ඇති පාන්දර. ඒ නිසා 250ක් කියලා කිව්වා. ඉතින් මම ෆුට් මසාජ් එකක් තමයි මේ වෙලාවට ගන්න හදන්නේ. එතන මේකත් කොහොමද කියලා. We are ready to boost your luggage up area with the highest safety standards, and we are expecting to dock it here within 2 hours from now. In case of emergency, the safety covers are located under the chair or table, and this is how to use them. Insert both of your arms under the black belt and hold it in front of your chest while you're pouring water. If you have any questions related to the safety information, please raise your hand, and our staff will be more than happy to assist you.
දැන් දින ක්‍රූස් එක ඉවර වෙලා දැන් අපි යන්න තමයි යන්නේ මෙතනින්. ඉතින් ලස්සන සවාරියක් තමයි මේක ගියේ අපි. අපිත් එක්ක මේකේ මේ බැංකොක් ගායිකාවක් හිටියා. එයා සිංහල සින්දුත් කිව්වා. ඉතින් හරි ෂෝක් එක නම් මොකද එයා එකපාරක් ආයුබෝවන් කිව්වා. එතකොට එයාට ඇහුණා අපි හයියෙන් ආයුබෝවන් කියනවා. ඒ නිසා එයා කිව්වා අපිට කම්ප්ලිමන්ට් එකක් විදියට එයා ගන්න සිංහල සින්දුවකුත් දෙන්නම් කියලා. අපි ඒකත් ගොඩක් එන්ජොයි කරා. ඉතින් හරිම ලස්සන තැනක්. ඇත්තටම මම ජීවිතේ පළවෙනි වතාවට තමයි ක්‍රූස් එක ගියේ. ඉතින් අපි ටර්මිනල් එක හරිම ලස්සනයි. ලස්සන අත්දැකීමක් ගත්තා.